ආයුබෝවන් SL News Bar chat එක පටන් ගන්න තමයි මේ සූදානම. අද chat එක අනුරාණ්ඩුවේ බොරුව ඩෝපමින් අවුලක. සුබ නැකතට එක මිටට තියලා රට අනුරට දීලා මාස 7යි. ලංකා ඉතිහාසයේ බලගතුම ආණ්ඩුව තමයි මේ වෙනකොට පිහිටවලා තියෙන්නේ. විදායක ජනාධිපති ධූරය වගේම ඡන්ද 68 ලක්ෂක ජනවරමක් සහිත 3න් 2කට වැඩි පාර්ලිමේන්තු බලයක් මේ ආණ්ඩුවට තිබෙනවා. මේක ලේසි පහසු බලයක් නෙවෙයි. විපක්ෂයේ තියෙන්නේ නමට වගේ. නමුත් මේ ගෙවුණු මාස 6-7 නිරීක්ෂණය කිරීමේදී කැපී පෙනෙන කාරණයක් විදිහට දකින්න තියෙන දෙයක් තමයි ජාතික ජනබලවේගයේ පක්ෂයේ ආණ්ඩු බලය ලබා ගැනීමට සහ පවත්වාගෙන යාම සඳහා සැලසුම් සහගත යොදාගත් සහ දැනටමත් යොදා ගනිමින් තිබෙන මේ අසත් එහෙම නැත්නම් බොරු සම්බන්ධ වෙල්ලවන විවේචන. විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා දිගින් දිගටම උදේ හවස මේ කාරණේ ප්‍රශ්න කරමින් තියෙනවා. එහිත් තිබෙන විශේෂත්වය තමයි යම් සංවිධානාත්මක එහෙමත් නැත්නම් විපක්ෂය නියෝජනය කරන නිල පක්ෂ ව්‍යුහයක් වෙතින් ආණ්ඩු විවේචනයට ලක්වීම වෙනුවට එක් පුද්ගලයන් ස්වාධීන ලෙස මේ විවේචන සඳහා පෙරමුණගෙන තිබීම. කොහොම වුණත් මේ අසංවිධානාත්මක විවේචනයේ ඒ ප්‍රශ්න කිරීම පවා ආණ්ඩුවට දරාගත නොහැකි ආතතිගත තත්ත්වයක් ඇති කර තියෙනවා. ඒ බව ආණ්ඩුවේ හැසිරීම විසින්ම තහවුරු කරමින් තිබෙනවා. අපි දැක්කා පසුගියදා අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් තිල්වෙන් සිල්ලා වගේ උදවිය පවා ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව බොරු කියන්නේ නැහැ කියමින් ඇයි අපි බොරු කියන්නේ අපි මොකටද බොරු කියන්නේ මෙන්න මේ විදිහට Taman බොරු නොකියන බව තහවුරු කරන්න ජනතාව අතරට ගිහින් දැඩි උත්සාහයක් ගනිමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි ඔය එක්කම අපි දැක්කා එළඹෙන පළාත් පාලන මැතිවරණයේ වෙනුවෙන් ජාතික ජනබලවේග පක්ෂය සංවිධානය කර තිබුණා ගම්පහ රැලියක්. ජනාධිපති අනුර තමයි මේ ප්‍රධාන කතිකයා. එතනදී ජනාධිපති අනුර ජන හමුවට ඒ වේදිකාවට එනකොට නිවේදකයා මරු හැඳින්වීමක් කරනවා. නිවේදකයා කියනවා ලාංකීය දේශපාලනයේ හීනෙන්වත් බොරු නොකියන ජනාධිපති කෙනෙක් හිටියා නම් ඒ අන් කවුරුත් නෙවෙයි ඒ අනුර දිසානායක අපේ ආදරණීය සහෝදරයා බව දැනටමත් පසක් කොට හමාරයි කියලා. ඒකම හු කියනවා කිසිම දවසක බොරුවක් නොකියන ඇත්ත පමණක් කියන සත්‍යවාදී සුන්දර මනුස්සයා කියලා ජනාධිපතිතුමාව හඳුන්වා දෙනවා. ඔන්න ඔහොම තමයි මේ හැඳින්වීම දෙන්නේ. කොහොම නමුත් ඇත්තටම මේක මුලින්ම දැකපු වෙලාවේ හිතුනේ පැරඩියක් කියලා. ඒ තැන් කිහිපයක චෙක් කරලා බැලුවට පස්සේ තමයි වැඩේ හරි. ගම්පහ රැළියේදී නිවේදකයා ජනාධිපති අනුරව වේදිකාවට ගේන්න මේ විදිහට තමයි හැඳින්වීම කරන්නේ. සාමාන්‍යයෙන් දේශපාලන නාඩිකාරයන් වගේම පක්ෂ මත වහලුන් නොවෙන් පොඩි හරි මීටරයක් තියෙන උදවිය දන්නවා ජනාධිපති අනුර කියන්නේ ඕනම බොරුවක් ඇත්ත වගේ කියන විශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන නායකයෙක් කියලා. මොකද සංඛ්‍යා දත්ත වගේම හඬ පාලනයේ වචන අතරේ පරතරේ ওই කාරණා බොහොමයක් විධිමත් විදියට කළමනාකරණය කරලා පොඩි සංයමයක් එක්ක දෙන ඩිලිවරිය හරහා සැලකිය යුතු තර්ක බුද්ධියක් ඇති අයෙකුට උනත් සීරියස් බොරුවක් පිළිගන්වන්න එහෙමත් නැත්නම් ඇත්ත කියලා හිතෙන විදිහට බොරුවක් කියන්න පුළුවන් විශේෂ හැකියාවක් දක්ෂතාවයක් එතුමාට තියෙනවා. කොටින්ම කිව්වොත් ඒ බොරුව මාට්ටුනුත් වෙන්න පුළුවන් සන්තෑසිය ගැන ඒ අවදානම ගැන පවා නොසිතා බොරුව කීමේ මාර්ම මොරාල් එකක් ජනාධිපති අනුරට තියෙනවා. ඇත්තටම අපි දකින්නේ ඒක කලාතුරකින් පිහිටන විශේෂ හැකියාවක් විදිහට. ජනාධිපති අනුර දිසානායකල ජවිපේ නායකත්වයට පත්වීම කෙසේ වෙතත් ජාතික ජනබලවේගය කියන පක්ෂය හදාගෙන මේ රටේ ජනාධිපති වෙන්න මේ බොරු කීමේ විශේෂ හැකියාව ඉවහල් වුණා. මොන දේ බොරුයි කියලා තර්ක කරත් ඒ දේ බොරුයි කියන්න බෑ. ඒ මොකද ඊට අදාළ වීඩියෝ සාක්ෂි ඕනතරම් මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වෙමින් තිබෙනවා. අපි මේ මතු කරන කාරණය ගැන යම් කෙනෙකුට සැකයක් තිබෙනවා නම් එකිනෙකට වෙනස් සංදර්භ ආශ්‍රිතව කියපු බොරු තුනක් ඇසුරෙන් අපිට පුළුවන් මේක නිදර්ශන සහිතව පෙන්නලා දෙන්න. පළවෙනි බොරුව හැටියට අපි ගමු නාමල්ගේ ලැම්බෝගිනි 19ක් ගැන කරපු චෝදනාව. එවකට අනුර ප්‍රසිද්ධ වේදිකාවේ මේ චෝදනාව ඉදිරිපත් කළත් ඔහු ප්‍රසිද්ධ මාධ්‍යක Taman එවන්නක් ප්‍රකාශ නොකළ බව අවධාරණය කළා කියනවා. ඒ වගේ තමයි දෙවනි බොරුව හැටියට උපුල්ශාන්ත සානස්ගල සමග ස්වාධීන රූපවාහිනී ඉස්තු කළ සත්‍යාගාරයේ සම්මුඛ සාකච්ඡාව. එහිදී අනුර කියනවා කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් ජොයිපේ හිටියෙත් නෑ Taman එවැන්නෙක් ගැන දන්නෙත් නෑ කියලා. තුන්වෙනි බොරුව හැටියට අපි වෙන්වා දෙනවා ජනාධිපති අනුර දිසානායක කියනවා Taman බාරගත්තේ විදේශ සංචිතයේ බිඳුවක් වෙච්ච බංකොලොත් ආර්ථිකයක් සහිත රටක් ඉතාම කෙටි කලකින් බංකොලොත් භාවයෙන් රට මුදාගෙන ආර්ථිකය ස්ථාවර කරන්න Taman ඇතුළු ආණ්ඩුවට හැකි වූ බව. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා අනුව ගත්තොත් රනිල් අනුරට රට බාර දෙන්නේ ඩොලර් බිලියන 5.99ක් තියෙන විදේශ සංචිතයක්. ඒ කියන්නේ බලය ගන්න පෙර වගේම බලය ගත්තට පසුවත් බොරුවෙන් තොර පැවැත්මක් ගැන හිතන්න මේ ආණ්ඩුවේ නායකයාට බැරි වෙලා තියෙනවා. නමුත් මේ බොරු පිළිගන්න බොරු බව දැනගෙන වුණත් පිළිගත් ආකාරයට හැසිරෙන පිරිසක් ඉන්න බවත් ඒ පිරිස මේ මොහොතේ රටේ බහුතරයේ බවත් අමතක කරන්න නරකයි. ඒක ලක්ෂ 68ක ඡන්ද පදනම. ඒ පිරිස නඩත්තු කරන්න තමයි ගම්පහ රැළියේදී නිවේදකයා කියන්නේ හීනෙන්වත් බොරු නොකියපු එකම ජනාධිපති අනුර කියලා. නමුත් බින්දින්න බැරි ජීවමාන සාක්ෂි ඇතිව සහ ශේෂපත්‍රය විදිහට අපට ලැබෙන්නේ ජනාධිපති අනුර
බොරු කියලා නැති බව කියමින් නිවේදකයාත් බොරු කියන බව තහවුරු කරමින්. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුවේ පාර්ශව අදටත් දැනුවත්ම බොරු කියන බව මෙහිදී තවදුරටත් තහවුරු කරනවා. ඒ ගැනත් හොඳම උදාහරණයක් එක්ක අපි කරලියට ගේන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටාච්චි. නිලන්ති කියනවා ජනාධිපතිතුමා මේ ටික කාලයකට කරපු වැඩ ගොඩක් තියෙනවා. එයින් එකක් කියන්නම් කියලා. ඒ තමයි වෙනදා සිංහල දෙමළ අලුත් අවුරුද්දට ජනාධිපතිවරුන් සම්ප්‍රදායික විදිහට සුවපැතුම් එක් කරලා ෆෝන් එකට මැසේජ් එකක් එවනවනේ SMS එකක්. මේ පාරේ SMS එක වන්නේ නැතුව ජනාධිපතිතුමා මහජන ධනය ලක්ෂ 980ක් ඉතුරු කළා කියලා. නිලන්ති මේ ලක්ෂ 980 ඉලක්කම ගන්නේ පසුගිය වසරේ ජනාධිපති රනිල්ට. පසුගිය වසරේ හිටපු ජනාධිපති රනිල්ට ගිය වියදම විදිහට. මේක ඇහුවහම කෙනෙකුට එකපාරට මොකද්ද හිතෙන්නේ? යකෝ මුන් එක SMS එකක් ගහන ලක්ෂ 980ක් වේදම් කරලා අනිත් ඒවට උන් කොහොම වියදමක් නාස්තියක් කරන්නද කියලා තමයි කෙනෙකුට හිතෙන්නේ. ඇත්තටම මෙතනදී පරණ පාලකයන් එක්ක තියෙන වෛරය අලුත් වෙනවා. නමුත් වැඩේ කියන්නේ නිලන්තිගේ මේ කතාවත් අර නිලන්ති කලින් කියපු උගන්ඩාවේ හංගපු ඩොලර් අපි ගේන්න ඕන නැද්ද වගේම කතාවක් තමයි. මොකද නිලන්තිගේ මේ පඳුරු බොරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක කුඩු කරලා දානවා ඒ Facebook වීඩියෝවක් නිකුත් කරමින්. එහිදී ඔහු තහවුරු කරලා කියනවා ඔය SMS එකට සතයක්වත් ගියෙත් නෑ යන්නෙත් නෑ. ඒක ෆ්‍රී ඔෆ් චාර්ජ් සර්විස් එකක් විදිහට ජනාධිපතිතුමාට ලැබෙන්නේ කියලා. ඒකම ඔහු අවධාරණය කරනවා මේ කාලේ ඇත්ත දැනගන්න යුද්ධ කරන්න සිදු ඇති බව. ඇත්තටම මරු කතාවක්. ඔබට මතක ඇති පසුගියදා සිරිමන්ත රත්නසේකර සමග ජවිප ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිදු කළ සම්මුඛ සාකච්ඡාව. එහිදී ටිල්වින් කියනවා පසුගිය අප්‍රේල් 5 වෙනිදා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරයේ සමගාමී වස්සම් කළ ගිවිසුම් 7ම පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙන්නේ විපක්ෂය එහෙම කළා නෑ කියමින් බොරු කියනවා කියලා. නමුත් සිහිමුලේ විකල් නොවෙච්ච ඕන කෙනෙක් දන්නවා ඒ කිසිම ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කළා නැති බව. ඒ වගේම සිහි විකල් නොවුනත් සමහරු අමතක කරනවා නැත්තම් මගහැර ගන්නවා. ටිල්වින් මේ කියන්නේ අමූලික පඳුරු බොරුවක් බව. ඒ නිසා මුන් කවුරුත් මේක ප්‍රශ්න නොකර නිශ්ශබ්දව සිටිනවා. මේ සාමාන්‍ය බොරු නෙවෙයි. මොකද මේ පඳුරු බොරු කියන එක කියන්නේ මේ පඳුරු බොරුවේ ඉලක්කය තමයි තව තවත් මේ බොරුව සමාජයේ මත ව්‍යාප්ත කිරීම. පඳුරක් වශයෙන් තියෙන මේ බොරුව අරගෙන ඒක සමාජයේ තැන් තැන් වල තව පැල කරන්න ඕනේ මම තව අංකුර දෙන්න ඕනේ. ඒ වෑනුත් තව පැල බෝ වෙන්න ඕන. ඒ හරහා බොරුව රටේම පැල වෙන්න ඕන. ඒ පැල වලින් තවත් පැල බෝ කරන්න තමයි මේ අපේක්ෂාව. මේ පඳුරු බොරුව ඊටම සමීප වෙන්නේ මේ ගර්භාෂය හැටියට අපිට හඳුනා ගන්න ලැබෙන්නේ දේශපාලන ප්‍රචාරයේදී භාවිතා වන භයානක උපක්‍රමයක් කරන විශාල බොරුව. එහෙමත් නැත්නම් බිග් ලයි සංකල්පය තුලයි. ඇඩොල්ෆ් හිට්ලර් තමන්ගේ මයින් කැම්ප් කෘතියේ පවා මේ පිළිබඳව සඳහන් කර තියෙනවා. මෙහි මූලික මනෝවිද්‍යාත්මක පදනම වෙන්නේ සාමාන්‍ය ජනතාව කුඩා බොරු ගැන සැකකලා අතිශෝක්තියෙන් යුත් විශාල බොරුවක් නැවත නැවත ඇසීමෙන් එය සත්‍යයක් ලෙස විශ්වාස කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බවයි. මොකද මිනිසුන් කුඩා බොරු කීමට පුරුදු වෙලා සිටියත් විශාල බොරුවක් කිසිම ලැජ්ජාවක් නැතුව කියන්න ඔවුන් තුළ යම් පසුබෑමක් තිබෙනවා. අන්න ඒ පසුබෑම නිසාම ඉතාම අවාසනාවන්ත විදියට මේ අදාහගත නොහැකි සංකීර්ණ බොරු ඇත්ත ලෙස පිළිගන්න සත්‍යයක් ජනතාව අතර තියෙනවා. විශේෂයෙන් දරුණු ආර්ථික පීඩාවකට පත් වෙලා එහෙම නැත්නම් දරාගත නොහැකි ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දීමින් පස්සේ ඇතිවන බලාපොරොත්තු විරහිත සහ අපේක්ෂා භංග මනෝභාවය ඇතුලේ ජනතාව බොහොම පහසුවෙන් මේ පඳුරු බොරු එහෙම නැත්නම් මේ විශාල බොරු විශ්වාස කරන්න පෙළඹෙනවා. මේ සම්බන්ධයෙන් දේශපාලන න්‍යායධාරියක වන හැනා ආරන්ඩේ වැදගත් කරුණු රසක් අවධාරණය කර තියෙනවා. එහිදී අය පෙන්වා දෙනවා මේ ඒකාධිපති පාලන තන්ත්‍රයන් යථාර්ථයේ විකෘති කිරීම සහ අසත්‍ය මතවාද පතුරවා හැරීම මගින් ජනතාවගේ චින්තන හැකියාව අඩාල කරන බව. ඒ සම්බන්ධයෙන් නැගේ අවධාරණීය වෙන්නේ මේ කරුණෝමය සත්‍ය විනාශ කිරීම ඕනෑම නිදහස් සමාජයකට එල්ල විය හැකි බරපතලම තර්ජනයක් බවයි. ඇත්තටම දේශපාලන අනෙක දරාගත නොහැකි විරුද්ධවාදියා සමග මතවාදී අරගලෙහි අසමත් ඒ නුරුස්සන ඒ භෞතික විනාශය පතන ඒකාධිපති පාලන ගැන තමයි හැනා ආරන්ඩි අධ්‍යයනය කරන්නේ. කියන්නේ නාසි ස්ටැලින් වගේ පාලන තන්ත්‍ර තමයි අය අධ්‍යයනය කරන්නේ. නමුත් මේ ආණ්ඩුව සහ ඒ විපක්ෂයේ සිටියදී පවා මනෝභාව තිබුණේ එවැනි ස්වභාවයක. ඒ නිසා තමයි අර මහින්ද රනිල් චන්ද්‍රිකා වගේ හිටපු රාජ්‍ය නායකයන් පණ පිටින් ඉන්නකොට නිවන් සුව පතන කැම්පේන් හැදුනේ. ටිල්වින් පවා වේදිකාවේදී එකවරක් කියනවා රනිල් මරුණොත් කොහොමද කියලා. ඔබට මතක ඇති ඒ වෙලාවේ හෙනයක් වැදිලා මයික් පවා ක්‍රිය වෙනවා. සබහාදහම දඬුවම් දුන්නා කියලා තමයි ඒ ගැන කැම්පේන් ගියේ. ඒත් ඒව ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. නමුත් හැනාසිය අධ්‍යයනය තුලින් මතු කරන කරුණ නම් මේ වගේ කාලයක අතිශය වැදගත් වෙනවා. ඇයි පෙන්වා දෙනවා මේ වගේ පාලක රෙජීම බොරුව බලවත් මෙවලමක්ස භාවිතා කරන ආකාරය. ඔවුන් සත්‍ය විකෘති කරමින් ජනතාවගේ දැක්ම
සම්පූර්ණයෙන්ම තමන්ට යටත් කර ගැනීමට දරන උත්සාහය. ඒ වගේම ප්‍රචාරණය හරහා රජයේ ඉලක්කය ජනතාවට බොරුවක් බව දැනුණත් එය විශ්වාස කිරීමට හෝ ඊට අනුගත වීමට බල කෙරෙන ආකාරයට සංවිධානය කිරීම. ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා ඔවුන් විකල්ප යථාර්ථයන් නිර්මාණය කරමින් ජනතාවට සත්‍ය සහ බොරුව වෙන් කර හඳුනා ගැනීමට ඇති හැකියාව අහිමි කරන බව. මෙහිදී සිදුවන්නේ ඓතිහාසික සත්‍යයන් විද්‍යාත්මක කරුණු සහ තොරතුරු මුළු මුනින්ම විකෘති කිරීම හරහා මේ බොරු බලවත් වෙන්නේ ඒවා තනිකරම බොරු ලෙස නෙවෙයි ජනතාවගේ බලාපොරොත්තු බිය සහ අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයට ඒවා ඉදිරිපත් කිරීමෙන් ඔබ දැන් සිහිපත් කරන්න නලින් හේවගේ කියපු ඔවුන් බලය ගන්නකොට විදේශ සංචිතයේ තිබුණ ඩොලර් මිලියන 20යි කියන කතාව. ඔහු පවසන ආකාරයට මාස 5ක් 6ක් යනකොට ඩොලර් මිලියන 6990ක දක්වා ඔවුන් මේ වර්ධනය කර තිබෙනවා. ඒ වගේම ටීබී සරත් කිව්වේ විදේශ සංචිතයේ ඔවුන් බලය ගන්නකොට තිබුණේ ඩොලර් බිලියන 3යි. මාස 5ක් 6ක් යද්දී ඔවුන් එය බිලියන 6ක් කරා කියලා. ඒකම ටිල්වින් කියන්නේ ඔවුන් බලය ගන්නකොට ජනතාව හිටියේ තෙල් පෝලිම් වල නැව් හැරිලා ගියා කියන කතාව. ඔන්න ඔහොම බොරු ජාලයකින් අපි මේකට කියන එකයි පඳුරු බොරු කියලා. මේක බොහොම පහසුවෙන් ව්‍යාප්ත කිරීමේ අරමුණ නැතුව තමයි මේ තැන් වල පැල කරගෙන යන්නේ. මෙන්න මේ වගේ පඳුරු බොරු ජාල මේ මොහොතේ අප වටා ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙන්න මේ අවබෝධයක තමයි අපි ආණ්ඩුවේ ඩෝපමින් අවුල දිහාවට හැරෙන්න ඕන. දැන් මේ වෙනකොට අපි දකිනවා මේ බොරුවෙන්ම බලය අරගෙන බොරුවෙන් මේ පවත්වාගෙන යාමට තරන උත්සාහය ඇතුලේ දිගින් දිගටම ආණ්ඩුවේ උදවියට බොරු කියන්න සිද්ධ වෙලා තියෙන බව. ඇත්තට මේ විදිහට දිගින් දිගටම බොරු කියන එක මේ පුරුද්ද පිටුපස අපේ මොලේ ක්‍රියාකාරීත්වයත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එතනදි තමයි මේ ඩෝපමින් කියන එක මේකට සම්බන්ධ වෙන්නේ. ඇත්තටම ඩෝපමින් කියන්නේ මොලේ නිපදෙන ස්නායු සම්ප්‍රේෂකයක්. ඒක විපාක, අභිප්‍රේරණය සහ සතුට වැනි ක්‍රියාවලින් සමග සම්බන්ධ වෙනවා. ඇත්තටම මේකට තමයි කියන්නේ මොලේ රිවෝඩ් සිස්ටම් එක කියලා. දේශපාලඥයෙක් බොරුවක් කියා යම් වාසියක් ලබා ගත්තාම ඔහුගේ මොලේ ඩෝපමින් හිට් එකක් ලැබෙනවා. මේ ලැබෙන ක්ෂණික තෘප්තිය අතරේ නැවත බොරුවක් කියලා ඩෝපමින් හිට් එකෙන් සතුට ලබන්න ඔහුව ඇයව පොළඹවනවා. කාලයක් යත්ම මේ මොලය මේ තෘප්තියට හුරු වෙන්න පටන් ගන්නවා. එතකොට අර ඩෝපමින් හරහා ලැබෙන සතුට ලබා ගැනීමට නිතර බොරු කීමට අර පුද්ගලයාව පොළඹවනවා. මෙතෙන්දී නැවත අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් මොලය ඩෝපමින් වලට හුරු වෙන්න පටන් ගන්නවා. එවිට එම තෘප්තිය ලබා ගැනීමට තවත් විශාල හෝ නිතර බොරු කීමට අවශ්‍ය වෙනවා. කාලයක් යනකොට ඩෝපමින් ප්‍රතිග්‍රාහක වල සංවේදීතාව අඩු වීම නිසා සාමාන්‍ය තෘප්තිපත් ක්‍රියාවලියෙන් ලැබෙන සතුටද අඩු වෙනවා. ඒ නිසා තවත් ලොකු බොරු කියමින් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ඇබ්බැහියකට සමාන වෙනවා. අන්තිමට බොරු නොකියා සිටීමට අපහසුතාවයක් ඇති වෙනවා. ස්වයංක්‍රීයව කට ඇරියොත් විශේෂයෙන් ඔය ආතතිගත පීඩනයක් සහිත බොහොම තීරණාත්මක තැන්වල දුරදිග හිතන්න වෙන්නෙත් නැහැ. එකපාරටම බොරු කියවෙනවා. ඩෝපමින් පද්ධතියේ මේ වෙනස් වීම සදාචාරාත්මක තීරණ ගැනීමේ හැකියාව සහ වැරදි ක්‍රියා පාලනය කිරීමේ හැකියාව දුර්වල කර හැකි එක් සාධකයක් බවට පත් වෙනවා. 2016 පළ වෙලා තියෙන The Brain Adapts to Dishonesty කියන පර්යේෂණ ලිපියෙන් පෙන්නලා දීලා තියෙනවා බොරු කියනකොට මිනිස් මොලේ ඇමග්ඩලා කියන කොටසේ චිත්තවේගීය ප්‍රතිචාර ටික අඩු වෙනවා කියලා. ඒකෙන් බොරු කීම තවත් ලේසි සහ ස්වයංක්‍රීය දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ මොලේ ඇතිවෙන එක්තරා ආකාරයක විපාක චක්‍රයක් විදිහටත් හඳුනා ගන්න පුළුවන්. දිගින් දිගටම බොරු කීමෙන් මේ චක්‍රය ශක්තිමත් වන අතරේ පාලනයකින් තොරව සිදුවන අවුලක් දක්වා වර්ධනය වෙන්න පටන් ගන්නවා. නමුත් මෙහිදී අවධාරණය කර කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ දේශපාලඥයන්ගේ මේ ආණ්ඩුවේ උදවියගේ බොරු කීම පිටිපස්ස තියෙන්නේ හුදෙක් මේ කියන ස්නායු ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය පමණක් නොවන බව. බලය සඳහා ඇති තණ්හාව, දේශපාලන උපායක් ලෙස මතවාදී මේ කරුණු සහ සංස්කෘතික බලපෑම් වැනි තවත් බොහෝ හේතුන් මේගේ මේ නරක ජාතික පුරුද්ද පිටිපස තියෙන්න පුළුවන්. මේට අමතරව මනෝවිද්‍යාඥයෙකු සහ ඔය නොබෙල් ත්‍යාගලාභියෙකු වන ඩැනියල් කානමන් මේ ඉදිරිපත් කරනවා සංජානන පහසුව පිළිබඳ සංකල්පය. මෙහිදී මේකත් ඉතාමත්ම වැදගත් වෙනවා. අපි යම් දෙයක් නැවත අසන විට එය සත්‍යයක් ලෙස අපේ මොළයට දැනෙන්න පටන් ගන්නවා. ඒ අනුව නැවත අසත්‍ය ප්‍රකාශයමත් නැත්නම් බොරු ඇසීමෙන් අසත්‍ය විශ්වාස කිරීමට පමණක් නෙවෙයි ඒ තවදුරටත් පැතිරීමට පවා පුද්ගලයන් පෙළඹවන තැනටපත් වෙන්න පුළුවන්. මේ ක්‍රියාවලිය ඩෝපමින් විපාක පද්ධතිය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. අසත්‍ය තොරතුරු විශ්වාස කිරීමෙන් සහ පැතිරීමෙන් යම් ආකාරයක සමාජ පිළිගැනීමක් සහ තෘප්තියක් ලබා ගැනීමට පුද්ගලයන් මේ කෙරෙහි රැල්ලක් විදියට පෙළඹෙන්නත් ඉඩ තියෙනවා. මෙහිදී අපි තේරුම් ගන්න ඕන එක තමයි මේ විශාල බොරු මත මේ පඳුරු බොරු මත පදනම් වෙච්ච සමාජයක් ඒ මත ගොඩනැගෙන සමාජයක් අතිශයින් භයානක සහ විනාශකාරී ප්‍රතිවිපාක රසකට මඟ පාදන බව. ඇත්තට මෙතනදී සමාජ විශ්වාසය බිඳ වැටෙනවා. නිරන්තරයෙන් සිදුවන රැවටීම් හේතුවෙන් ජනතාවට එකිනෙකා කෙරෙහි ඒ කියන්නේ රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්, අරසකංශ වෙන්න පුළුවන්, මේ ඕනම කෙනෙක් කෙරෙහි තියෙන විශ්වාසය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. මේ සමාජයේ සාමූහික ක්‍රියාකාරීත්වයට සහ ඉදිරි ගමනට බරපතල බාධාවක් හැටියට අඳුන ගන්න පුළුවන්. ඒ වගේම තමයි අසත්‍ය තොරතුරු ප්‍රශ්න නොකර පිළිගැනීමේ පුරුද්දක් සමාජය තුළ ව්‍යාප්ත වුණාට පස්සේ ජනතාවගේ තර්කානුකූලව සිටීමේ සහ තොරතුරු විමර්ශනය කිරීමේ හැකියාව ක්‍රමයෙන් දුර්වල වෙන්න ගන්නවා. අන්න එතකොට ජනතාව බොහොම පහසුවෙන් ව්‍යාජ තොරතුරු වලට සහ
ප්‍රචාරණයන්ට ගොදුරු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අසත්‍ය ප්‍රචාරයන් තනිකරම Taman වර්ණනා කිරීමට සහ පෞද්ගලික වාසි ලබා ගැනීමට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒවා ක්‍රමානුකූලව Taman පිළිබඳ අතිශෝක්ති සහගත චිත්‍රයක් මාව පෙන්වන අතරේ දේශපාලන විරුද්ධවාදීන් පිළිබඳ අසත්‍ය සහ විකෘති තොරතුරු පතුරවා හරමින් ඔවුන් කෙරෙහි වෛරයක් පිළිකුලක් ජනතාව අතර ඇති කරනවා. අනික් අතට එවිට අසත්‍ය මතවාද සහ ප්‍රචාරණ මත පදනම් වූ කණ්ඩායම් සමාජය තුළ ගැඹුරු බෙදීම් ඔවුනොවුන් අතර බෙදීම් ඇති කරගන්නවා. අසත්‍ය තොරතුරු මත පදනම් වූ පාලනයක වගවීමක් හෝ විනිවිදභාවයක් කවදාකවත් අපේක්ෂා කරන්න බෑ. වැරදි තීරණ සාධාරණීකරණයට සහ දූෂණය වසන් කිරීමට බොරු සහ ව්‍යාජ තොරතුරු යොදා ගන්න ඉදිරියේ ඉඩකඩ ලැබෙනවා. ඒ සඳහා මාවත විවෘත වෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන්ගේ සහ යහපාලනයේ පදනම් සම්පූර්ණයෙන්ම බිඳලා දාන්න සේවය කරනවා. දැන් ඔබ හිතන්න මේ ආණ්ඩුව මේ අපි ඉදිරිපත් කරපු දර්ශකය ඇතුලේ කොයි හරියද තියෙන්නේ කියලා. ඇත්තටම මෙහෙම කියද්දී සමහර අය තර්ක කරන්න පුළුවන් මේවා හුදෙක් දේශපාලන විරුද්ධවාදීන්ගේ මඩ කියලා. එහෙත් ඔවුන්ගෙන් අහන ප්‍රශ්නේ තමයි අප කරුණු සහිතව ඉදිරිපත් කරන ලද මේ ඔවුන්ගේ බොරු වලට ඔවුන් ලබා දෙන නිල පිළිතුර මොකක්ද කියන එක. කෙනෙක් කියන්න පුළුවන් මේ පාලකයෝ අවංකයි කියලා. නමුත් අපි එතෙන්දිත් අහන්නේ ජනතාව වෙනුවෙන් අවංකව කැපවී වැඩ කිරීම අසත්‍ය ප්‍රකාශ සහ රැවටිලිකාරී උපක්‍රම සාධාරණීකරණය කරන්න පුළුවන් දෙයක්ද කියන එක. අප විවේචනය කරන්නේ ඔවුන්ගේ කැපවීම නෙවෙයි ඔවුන්ගේ මේ නොමග යවන සුළු ප්‍රකාශයන් සහ ඒවා පෙරලා සමාජයට ගෙනෙන අති අහිතකර බලපෑම සම්බන්ධයෙන් බව අමතක කරන්න එපා. අන්න ඒ නිසා අවසාන වශයෙන් අප මතක තබා ගත යුතු දෙයක් තමයි අසත්‍ය ප්‍රකාශ කිරීම සදාචාරාත්මක ගැටලුවක් පමණක් නෙවෙයි අපේ මොළයේ ක්‍රියාකාරීත්වයට පවා බලපෑම් කළ හැකි. ඒ කියන්නේ ඩෝපමින් උමතුවක් දක්වා ගමන් කර හැකි තත්ත්වයක් නිර්මාණය කරනවා. හැන අරන්ඩි පෙන්වා දුන් පරිදි කරුණුමය සත්‍ය විනාශ කිරීම ඕනෑම නිදහස් සමාජයකට එල්ල වෙන්න පුළුවන් බරපතලම තර්ජනයක් වෙනවා. මේ තර්ජනයට ලක් වෙච්ච රටවල් වලට එවැනි සමාජ වලට මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඉතිහාසය පරීක්ෂා කරන්න එතකොට හම්බෙයි. ඔයගොල්ලෝ කැමති එහෙම එකද කියලා ඔබ විසින්ම තීරණය ගන්න. එහෙනම් SL News Bar තවත් chat එකකින් අපි හම්බ වෙනකන් අදට සමු ගන්නවා. කිහිල්ලෙන්න.